ආයුබෝවන් කියලා පිළිගන්නවා නෙක්සෝ YouTube channel එකට. ගොඩක් අය අපේ මේ ඉන්ඩිකේටර් එක ගැන විස්තර අහලා තිබුණා. මේ වීඩියෝ එක අරගෙන එන්නේ ඔයාලා දන්නවා නෙක්සෝ ප්‍රීමියම් ඉන්ඩිකේටර් එකේ new version එක version 7.2 ඉන්ඩිකේටර් එක අපි launch කරලා තියෙනවා. ඒකත් එක්කම බලන්න පුළුවන් මේ version එකේ මේ version එකත් එක්ක කොහොමද market එකේ හරියට entries ගන්න කියලා. ඊට කලින් බලමු මේ ඔයගොල්ලන්ට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ ඉන්ඩිකේටර් එක අපි ICT CRT MSNR යන concept තුනම බේස් කරගෙන තමයි මේ ඉන්ඩිකේටර් එක හදලා තියෙන්නේ. ඒකත් එක කියන්න ඕන මේ මෙන්න මේ buy පෙන්නන sell පෙන්නන මේ ඉන්ඩිකේටර් එකේ සාමාන්‍යයෙන් අර අනිත් ඉන්ඩිකේටර් වලට වඩා accurate එක සාමාන්‍යයෙන් accurate එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් buy මෙතන buy indicate කරද්දි මේ sell candle එක පල්ලෙහාට ඇදෙද්දිම මේ buy signal එක පෙන්නනවා indicate කරනවා. ඒ වගේම sell පැත්තට ගත්තොත් එහෙම buy candle එක උඩට යද්දිම sell signal එක පෙන්නනවා. අනිත් indicator වල වගේ සාමාන්‍යයෙන් buy පෙන්නුවන් පස්සේ buy වෙන්න මේ සාමාන්‍යයෙන් buy වෙලා buy signal එක පෙන්නන්නයි sell වෙලා sell signal එක පෙන්නන්නයි ඒ වගේ වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඒක back test කරද්දි මුලින්ම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මුලින්ම back test කරද්දි චුට්ටක් check කරලා බලන්න මේ කියන වගේ වෙනවද කියලා. මේ ඒකත් එක්කම තව මේ විශේෂ කාරණාවක් තියෙනවා. මෙතන මේ අපි මෙතන අපේ ප්‍රීමියම් ඉන්ඩිකේටර් එකට අමතරව තව මේ නික්ලයින් 4ක් යන ඉන්ඩිකේටර් එකකුත් ඇඩ් කරලා දෙනවා. ඉතින් මේ මොකද සාමාන්‍යයෙන් සමහර කට්ටිය ඉන්නවා ට්‍රේඩින් වල ලොස් වෙලා දිනවා අපිට මෙසේජ් කරලා තියෙනවා මේ සාමාන්‍ය කිසිම දෙයක් දන්නේ නැහැ ට්‍රේඩින් ගැන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් සයිඩ් වේ මාකට් එකක් ඒ වගේ කිසිම දෙයක් දන්නේ නැතුව YouTube එකේ පොඩ්ඩක් වීඩියෝ දෙකක් තුනක් බලලා නැත්තම් සිග්නල් පස්සේ ගිහිල්ලා එහෙම ලොස් වෙලා දින ගොඩක් කට්ටිය මෙසේජ් කරලා තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් මේ ට්‍රෙන්ඩ් එකක් ගමන් කරන්න කොහොමද ට්‍රෙන්ඩ් එකකට කොහොමද එන්ට්‍රීස් ගන්න කියන එක පැහැදිලිව තමයි මේ අපි මේ නික්ලයින් එකක් තව ඇඩ් කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට තවත් ලීසි. රයිට්. ඉතින් මම මුලින්ම කියන්නම් මේ ලින්ක් ලයින් එක ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් අපේ මෙතන මේ ලින්ක් ලයින් 4ක් තියෙනවා. ඉතින් මෙතන විශේෂම කාරණාව තමයි මෙතන තියෙනවා ලින්ක් ලයින් දෙකක් විශේෂයෙන්ම මේ වැඩිපුර accurate එකක් තියෙන. ඉතින් මෙතන නිල් පාට ලින්ක් ලයින් එක තමයි පළවෙනි ලින්ක් ලයින් එක. දෙවෙනි රතු පාට යන ලින්ක් ලයින් එක තමයි දෙවෙනි ලින්ක් ලයින් එක. ඊට පස්සේ තමයි මේ ලින්ක් ලයින් දෙක තියෙන්නේ මේක තුන්වෙනි එක මේ කහ පාට වෙන එක හතරවෙනි එක. ඉතින් ඒක එන්නේ එහෙම තමයි ලින්ක් ලයින් හතර වර්ගීකරණය කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක බලාගමු මේ තව දෙයක් කියන්න දැන් සාමාන්‍යයෙන් මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ බලමු. මෙතන සාමාන්‍යයෙන් අනිත් ඉන්ඩිකේටර් වගේ පබ්ලික් වෙන්නන්නේ නැහැ. මෙතන මේ ඉන්ඩිකේටර් වලට ගියන් පස්සේ මෙතන කලින් තිබ්බේ invite only කියලා තිබ්බේ. ඒ වුණාට දැන් තියෙන්නේ මෙතන purchase කියලා. ඉතින් මෙන්න මේ purchase කියන තැනට මම මෙහෙන් access දෙනවා. එතකොට ඔයගොල්ලෝගේ chart එකේ මේ purchase කියන තැන මෙතන බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් දෙකම. ඊට පස්සේ ඕගොල්ලෝ මෙතෙන්ට ගිහිල්ලා ඇඩ් කරගන්නවා. ඇඩ් කරගත්තන් පස්සේ තමයි මේ වගේ ඔයගොල්ලෝගේ chart එකේ මේ ඉන්ඩිකේටර් දෙකම බලා ගන්න පුළුවන්. එහෙම තමයි මේ බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම අපි මේ යමු මේ පළවෙනි ස්ට්‍රැටජි කියලා දෙන්නම්. දැන් මුලින්ම කියලා දෙන්නම් පළවෙනි එක. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ගෝල් මාකට් එකේ මම 1 මිනිත් එකේ ඉන්නේ. මෙතන බලා ගන්න පුළුවන් පළවෙනි නික් ලයින් එක මම මේ කියා දුන්නේ මේ පළවෙනි නිල් පාට නික් ලයින් එක ටච් කරලා ඉවිල්ලා බයි පෙන්නලා තිනවා. ඒකත් එක මම බලා ගන්න පුළුවන් මෙතන ටච් වෙන්න කලින් මෙතන මේ අනිවාර්යයෙන්ම මෙතන මේ දෙවෙනි නික් ලයින් එකයි පළවෙනි නික් ලයින් එකයි ක්‍රොස් වෙලා තිනවා කැපිලා තිනවා. අනිවාර්යෙන් මේ කැපිලා තියෙනත් එක්ක මෙතන බයි සිග්නල් එක පෙන්නන නම් අනිවාර්යෙන් හොද එන්ට්‍රියක් ගන්න පුළුවන්. දැන් මෙතන මේ බයි වෙලා තියෙනවා. දැන් මෙතන සාමාන්‍යයෙන් බයි එන්ට්‍රි එකට එන්ට්‍රි වුණා නම් දැන් මෙතන පළවෙනි නික් ලයින් එකත් එක්ක තියලා SL එක මෙහෙම තියලා SL එක පල්ලෙහාට තියන්න ඉතින් පල්ලෙහාට තියලා ගත්තා නම් මේ ආයි පිප් ගානක් ගිහිල්ලා
ඇවිල්ලා ආයතන ආයි බයි පෙන්නලා ඉවිල්ලා ආයි ගිහිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන් එකට. ඔව්. ඒකට සාමාන්‍ය එකට දෙකක් වගේ මේ එන්ට්‍රි එකක් ගියන් පස්සේ SL එක එන්ට්‍රිට අරගෙන හෝල් කරන්න. ඉතින් ඒකත් එක්ක බලා ගන්න පුළුවන්. මෙතන බයි සිග්නල් එක පෙන්නලා නික් ලයින් එක ළඟටම ඇවිල්ලා බයි වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා මෙතන නික් ලයින් එක බ්‍රේක් කරලා මේ බයි සිග්නල් එක පෙන්නලා තියෙනවා. ඉතින් මේ මෙන්න මේ වගේ වෙලාවක කොහොමද කන්ෆර්මේෂන් එකක් ගන්න කියලා මම කියලා දෙන්නම්. අනිත් එක මොකද මෙතන මේ ක්‍රොස් මම කලින් කියලා දුන්නා මෙතන ක්‍රොස් වෙලා ඇවිල්ලා මේ බයි ට්‍රෙන්ඩ් එක ගමන් කරන ලස්සට නික් ලයින් එක දිගේ මෙතන මේ පල්ලහැට නික් ලයින් එක පල්ලහැට ඇවිල්ලා බ්‍රේක් කරලා සිග්නල් එක පෙන්නලා තියෙන්නේ. මේ වගේ වෙලාවක එකපාරම ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න නැතුව මම තව රිස්ක් එක මැනේජ් කරගන්න සිස්ටම් එකක් කියලා දෙන්නම්. මේ වගේ වෙලාවක මම දැන් 1 මිනිත් එකේ ඉන්නේ 3 මිනිත් එකට වගේ යනවා. ඊට වඩා ලොකු ටයිම් ෆ්‍රේම් එකකට යනවා. 3 මිනිත් ගියාට පස්සේ මිනිත් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනත් මේ ඒ 1 මිනිත් එකේ මම පෙන්නපු තැන 3 මිනිත් එකේ සිග්නල් එක පෙන්වලා තියෙනවා. ඒ වගේම මේ මෙතන මේ නික් ලයින් දෙක ටච් කරලා තියෙනවා. ඒ වගේ වෙලාවක ඉතින් මෙහෙම මේ කන්ෆර්මේෂන් එකක් අරගෙන රිස්ක් එක මැනේජ් කරගෙන එන්ට්‍රි එක ගන්න ගැටලුවක් නැහැ. ගන්න පුළුවන්. ඒකයි මුලින් ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රැක්ටිස් කරලා බලලිවිලා එන්ට්‍රි එක ගන්න මේකට. ඔව්. එක 3යි ගණනක් ගිහිල්ලා තියෙනවා. ඉතින් හොඳ රිවෝඩ් එකකට යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ හින්දා මේ වගේ වෙලාවක මම මේ කියා දුන්නා වගේ කන්ෆර්මේෂන් එක අරගෙන ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න. රයිට්. මෙතනත් එහෙමයි. මෙතනත් එන්ට්‍රි එකක් ගත්තොත් එහෙම මේ නික් ලයින් දෙකම ක්‍රොස් වෙලා තියෙනවා. සිග්නල් එකකුත් පෙන්නලා තියෙනවා. මෙතන ගන්න පුළුවන් මේ. සාමාන්‍ය එකට දෙකක් ගිහිල්ලා තියෙනවා දැක්කද? එකට දෙකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම මෙතන තව මෙතන තව තියෙනවා මේ හොඳට ක්‍රොස් වෙලා තියෙනවා මෙතනින්. මෙතන පළවෙනි නික් ලයින් එක දෙවෙනි නික් ලයින් එක ක්‍රොස් වෙලා සෙල් පැත්තට සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. රයිට්. දැන් මෙතනත් එහෙමයි. මෙතනත් මේ ක්‍රොස් වෙලා පළවෙනි නික් ලයින් එක දෙවෙනි නික් ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවා. ඒකම සිග්නල් පෙන්නලා තියෙනවා. එතන ෂෝට් පොසිෂන් එකක් යන්න පුළුවන්. සෙල් පැත්තට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙම දිලිවිලා පල්ලහැට එහෙම ගත්තොත් එකට 3ක් ඇවිල්ලා තියෙනවා. බලන්න මේ මෙතන පළවෙනි නික් ලයින් එක ගානට ඒ ට්‍රෙන්ඩ් එක පෙන්නලා තියෙන පල්ලහැට. මම අර කලින්නුත් මුලින් කිව්වේ මේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න දන්නේ නැති එක්කෙනෙක් උනා ට්‍රේඩ් කරන්න ගන්න පුළුවන් කියලා මේ නික් ලයින් එක දාගත්තොත් ට්‍රෙන්ඩ් එකක් සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා කිව්වා නේද? එතකොට බලා ගන්න පුළුවන් ගිහිල්ලා තියෙනවා. මෙතනින් නැවත සෙල් පෙන්නලා සෙල්ලා තියෙනවා. රයිට්. ඒකත් එක්ක මේ තව මම උදාහරණ පෙන්නනවා. ඒකත් එක්ක මේ පොඩි දෙයක් මම දැක්කා. ඒක පෙන්නන මම මේ ගත්තේ මේ කෑල්ල. මෙතන මේ සයිඩ් වේ මාකට් එකක් ගිහිල්ලා තියෙනවා. මේ මෙතන බලන්න මේ හොඳට මේ බයි එක තැන දෙපාරක් තුන් පාරක් පෙන්වුවා කියන්නේ ඒ තැන්වල සාමාන්‍ය හොඳ ස්කල්ප් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. සෙලුත් එහෙමයි. මේ සයිඩ් වේ යන මාකට් වල දැනගන්න පුළුවන්. එතකොට මේ නික් ලයින් ටික මෙහෙම එකට එකතු වෙලා යන්නේ. ට්‍රෙන්ඩ් එකක් ගමන් කරනවා කියලා අප් පැත්තට ඩවුන් පැත්තට මේ නික් ලයින් එකේ පේන්නේ නැහනේ. ඒකත් එක්ක මේ හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මෙතනත් බලා ගන්න පුළුවන් මේ ක්‍රොස් වෙලා සිග්නල් එක පෙන්නලා සෙල්ලා තියෙනවා. එතනත් හොඳ සෙල් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දෙල්ල එන්ට්‍රි ගත්ති සෙල් එක සාමාන්‍යයෙන් මේ නික් ලයින් එකට උඩින් තියාගන්න. මොකද සාමාන්‍ය ගොඩක් වෙලාවට නික් ලයින් එක ටච් කරලා ඉන්නේ නැතුව නික් ලයින් එක චුට්ටක් උඩ ගිහිල්ලා
ලික්විඩ්ටි අරගෙන එන අවස්ථාව තියෙනවා. ඒකින්ද මෙහෙම තියලිල්ල ගන්න. එතකොට එකට දෙයක් ඇවිල්ලානේ රයිට්. එකට දෙයක් ඇවිල්ලානේ බය නැතුව එන්ට්‍රීස් ගන්න පුළුවන් ඒ වගේ වෙලාවට. රයිට්. මෙතන මම කලින් කියලා දුන්නා මේ බයි සිග්නල් පෙන්නලා ආයි බයි සිග්නල් පෙන්නලා බයි විලා තියෙනවා. එකලක දෙපා එහෙම පේජ් සපෝට් කරලා පෙන්නනවා කියන්නේ ගොඩාක් දුරට බයි වෙන්න පුළුවන් ඉතින්. මුලින්ම ඉතින් මේ පළවෙනි ස්ට්‍රැටජි එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න මුලින්ම බෑක් ටෙස්ට් කරලා බලන්න. බෑක් ටෙස්ට් කරලා තමයි හැම දෙයකටම යන්න ඕන. මුලින්ම මේ රියල් වල යන්න නැතුව බෑක් ටෙස්ට් කරලා ප්‍රැක්ටිස් කරලා දැන් මේ මෙතනත් එහෙමයි මේ මෙතනත් මම දැක්ක මෙන්න මේ වань මෙතන ක්‍රොස් වෙලා තියෙනවා. පළවෙනි නික් ලයින් එක දෙවෙනි නික් ලයින් එක ක්‍රොස් වෙලා බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා බයි වෙලා තියෙනවා. රයිට්. හොඳට බලා ගන්න පුළුවන්. මෙතනක් බලා ගන්න පුළුවන් මේ මෙතන ක්‍රොස් වෙච්ච එක ක්‍රොස් වෙලා මේ නික් ලයින් එක මෙහෙම ගිහිල්ලා ඇවිල්ලා නික් ලයින් එකේ වද්දලා මෙතන මේ සෙල් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් සෙල්ලා තියෙනවා. රයිට්. ඒ වගේ අවස්ථා තියෙන ඉතින් මෙතන තියාගත්තත් මෙතනින් තියාගත්තත් උදේන් ටිකට ගන්න උදේන් ටිකක් ගන්න පුළුවන්. එකට දෙකක් ඊසිනේ. එකට දෙකක් අරගෙන බැලන්ස් එක තියෙනවා නම් ඉතින් ඊට පස්සේ මේ අනිත් එන්ට්‍රීස් ටික SL එන්ට්‍රීට අරගෙන හෝල් කරන්න. ඉතින් එකට 4ක් එකට 5ක් පුල් කැමති නම් ඕපන් TP තියන්න ඒ වගේ කරන්න ඉතින්. හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. මෙතනත් එහෙම බලා ගන්න පුළුවන් මේ කැප මේ ක්‍රොස් වෙලා මේ නික් ලයින් දෙකම ක්‍රොස් වෙලා මෙතන පළවෙනි නික් ලයින් එක ටච් කරලා සෙල් පෙන්නලා සෙල්ලා තියෙනවා. එතනත් හොඳ එන්ට්‍රියක් ගන්න පුළුවන්. රයිට් නේ. එතනත් හොඳ එන්ට්‍රියක් ගන්න පුළුවන්. රයිට් මම 1 මිනිත් එකෙන් 5 මිනිත් එකට යනවා. තව එන්ට්‍රීස් වගේ උදාහරණ වගේ පෙන්නන්න ඕගොල්ලන්ට. මෙතනත් බලන්න පුළුවන් මේ පළවෙනි නික් ලයින් එක දෙවෙනි නික් ලයින් එකයි ක්‍රොස් වෙලා කැපිලිවිල්ලා මෙතනින් පළවෙනි නික් ලයින් එක වද්දලිවිල්ලා සෙල් සිග්නල් පෙන්න සෙල් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය කලින් කිව්වා වගේ මෙතන නික් ලයින් එක උඩින් සාමාන්‍ය පොඩ්ඩක් වැඩිපුර පිප් ගන්නක් තියාගන්න. සාමාන්‍ය ඕගොල්ලෝ රිස්ක් ගන්න පුළුවන් තරම් account එකේ එම තියාගන්න චුට්ටක්. ඊට පස්සේ SL එක මේ එම තියාගෙන පල්ලෙහාට ගන්න මේ වගේ මේ එකට දෙකක් ගියන් පස්සේ මම අර කලින් ගුවගේ SL එන්ට්‍රීට අරගෙන හෝල් ගන්න. මේකේ සාමාන්‍ය එකට 5ක් ගිහිල්ලා තියෙනවා. RR එකකට 5ක් ගිහිල්ලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් ආයි එන්ට්‍රි පොයින්ට් එකේ වද්දා තමයි ආයි ගිහිල්ලා තියෙන්නේ. ඉන්නන්නේ එහෙමත් වෙන වෙලාව තියෙනවා ඉතින්. SL එන්ට්‍රි එක අරගත්තම පස්සේ ඇවිල්ලා වැදිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන සෙල් පෙන්නලා නැහැනේ. සෝරි මෙතන සෙල් පෙන්නලා තියෙනවා. දැන් මෙතන සෙල් පෙන්නලා නැහැනේ. එතකොට මෙහෙම පොඩි ට්‍රික්ස් එකක් මම කියා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් මෙතන සෙල් පෙන්නලා තියෙදි මෙතන සෙල් පෙන්නලා නැහැ. මෙතනත් මේ නික් ලයින් එක ටච් කරලිවිලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ඔයගොල්ලෝ යන්න මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට යනවා. 3 මිනිත් යනවා. 3 මිනිත් ගියන් පස්සේ හරිද 3 මිනිත් ගියාට පස්සේ බලන්න 3 මිනිත් වල මේ සිග්නල් එක පෙන්නලා දින එක දැන් 5 මිනිත් එකේ පෙන්නලා නැහැ. ඒ 5 මිනිත් එකේ පෙන්නලා නැත්තේ මේ 5 මිනිත් එකේ පෙන්නලා නැත්තේ කලින් මෙතන සෙල් පෙන්නලා තියෙන ඉන්ඩිකේට් කරලා තියෙනවනේ. නික් ලයින් එක ටච් කරලා තියෙනවනේ පළවෙනි නික් ලයින් ආයෙ ඇවිල්ලා ආයෙ පළවෙනි නික් ලයින් එක ටච් කරලා තියෙනවා. මෙතන පෙන්නලා නැහැ. හැබැයි මීටට අඩු ටයිම් ෆ්‍රේම් එකකින් පස්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේ බලන්න සාමාන්‍ය 5 මිනිත් එකේ බෑක් ටෙස්ට් කරද්දී බලන්න සාමාන්‍යයෙන් මේ වගේ නික් ලයින් එක ටච් කරලා තියෙනවා නම් මේ වගේ වෙලා තියෙනවා චුට්ටක් බලන්න. හරිද? අපි යමු මේ ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රැටජි එකට මම කියලා දෙන්නම්. දෙවෙනි ස්ට්‍රැටජි කියන්නේ මම මේ දැන් නික් ලයින් දෙකක් කියා දුන්නානේ. මෙතන දැන් මම කලින් කියා දුන්නේ මේ පළවෙනි නික් ලයින් එක ටච් කරනකම් ඉන්න කියලා. දැන් මෙතන දෙවෙනි නික් ලයින් එක ටච් කරාන් පස්සේ ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න පුළුවන්. දැන් දෙවෙනි නික් ලයින් එක ටච් කරාට පස්සේ සිග්නල් කරනවා. සිග්නල් එක පෙන්වනවා නම් එතනිනුත් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. රයිට්. තියාගන්න.
සාමාන්‍යයෙන් මම නම් සාමාන්‍ය පිප්පසුවක් විතර මම තියා ගන්නවා. පිප්පසුවක් වගේ තියා ගන්නවා මේ කෝල් මාකට් එකේ නම්. ඉතින් මම මෙහෙම තියාගෙන මේ විදිහට බැලුවොත් එහෙම එකට දෙයක් ඇවිල්ලා තියෙනවනේ. රයිට්. මම තව එන්ට්‍රි එකක් පෙන්නනම් ඔයාලට මේ දෙවෙනි ක්ලයින්ට් එකකින් ටච් කරලා ගිහලා තියෙන. ඒ වගේම මෙතන බලන්න පුළුවන් මේ ටවුන් ට්‍රෙන්ඩ් එක ගමන් කරදින මම අර කලින් ලිම්ම කිව්වා වගේ සාමාන්‍යයෙන් කිසිම දෙයක් දන්නේ නැති ට්‍රේඩින් ගැන සම්බන්ධ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ නික්ලයින් එක බලලිවිල්ලා මේ ඒ පැත්තට ට්‍රේඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ මම කිව්වේ මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරලා සෙල් ඉන්ඩිකේට් කරලිවිල්ලා සෙල් වෙලා තියෙන එකට දෙකක් එන්ට්‍රි එක ගිහිල්ලා තියෙනවා. ඊට නැවතත් ඇවිල්ලා මෙතන රෙසිස්ටන්ස් ලෙවල් එකක් කරලා නැවතත් සෙල් පෙන්නලා සෙල් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලද සෙල් බයි ගන්න පුළුවන්. මම ඉතින් මේ ලොකුට ගමන් කරන්නේ මේකත් එක ගන්න බලන්න. ඉතින් අර විදිහට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ප්‍රැක්ටිස් කරලා බලන්න. කරලා බලලා ප්‍රැක්ටිස් කරලා ඇහැට උරු කර ගන්න මුලින්ම. දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ සෙල් සිග්නල් එක පෙන්නලා තියෙනවා මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරන කලින් ඒ වගේ වෙලාවකත් එන්ට්‍රීස් ගන්න පුළුවන් බෑක් ටෙස්ට් කරලා බලන්න. එහෙම සිග්නල් එක කලින් පෙන්නනවා නම් මේ බය නැතුව එන්ට්‍රීස් ගන්න පුළුවන් මේ නික්ලයින් එකට උඩින් SL එක තියාගෙන මේ දෙවෙනි නික්ලයින් එක උඩින් SL එක තියාගෙන එන්ට්‍රීස් ගන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් බෑක් ටෙස්ට් කරලා බලන්න. රයිට්. මේ වන් මම බයි පැත්තට පෙන්නන්නම්. මෙතන මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරලා දෙවෙනි නික්ලයින් එක ටච් කරලා බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා බයිලා තියෙනවා. ඉතින් ලස්සන එන්ට්‍රි එක. දැන් මෙහෙම තියලා ගත්තොත් සිග්නල් එක පෙන්නත් එක්කම ගත්තොත් එහෙම දැන් මෙහෙම තියලා මේ ගත්තොත් එකට තුනක් ගිහිලා තියෙනවා. බයි ඇතු එකට තුනක් ගිහිලා තියෙනවා. බලන්න ට්‍රෙන්ඩ් එක දැන් මෙතන මේ ආයි බයි පෙන්නලා තිනවා මේ පළවෙනි නික්ලයින් එකට උඩින් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා චුට්ටක් පල්ලයට ඇවිල්ලා මම එක කොයි වෙලාවෙත් කියන්නේ SL එක සාමාන්‍යයෙන් ටිකක් යටින් තියන්න කෙලිවිලා. රයිට්. ඒක මේ මෙතනත් බලා ගන්න පුළුවන්. මේ මෙතනත් බලා ගන්න පුළුවන්. මෙතනත් එහෙමයි. පොඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ආයි මේ මං කිව්වේ මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරලිවිල්ලා දෙවෙනි නික්ලයින් එක ටච් කරලිවිල්ලා සෙල් පෙන්නලිවිල්ලා සෙල්ලා තියෙනවා. මේ දෙවෙනි ස්ටේජ් එක තමයි මම මෙලා කියද්දී හිටියේ. ඉතින් ආයි තවත් බලන්න පුළුවන් ඒ වගේ ඉන්ටිස් කිහිපයක්ම මෙතනත් මෙහෙම දෙවෙනි නික්ලයින් එක ටච් කරලිවිල්ලා සෙල් ඉන්ඩිකේට් කරලා සෙල්ලා දෙනවා. මෙතනත් එහෙම. මේ දෙවෙනි නික්ලයින් ටච් කරලා සෙල් පෙන්නලා සෙල්ලලා තියෙනවා. හරිද? ඒ වගේ ලොකුඩාත් දැන් තියෙනවා. ඉතින් මේ මම ක්‍රිප්ටෝ මාකට් එකෙත් පෙන්නන්නම්. මෙතනත් එහෙමයි. පිප් ගණක් ගිහිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ගොඩක් දැන් තියෙනවා. ඉතින් එහෙම පෙන්නන්න පුළුවන්. මේ මෙතනත් මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරලා ඉවිල්ලා බයි සිග්නල් එක පෙන්නලා බයි වෙලා තියෙනවා. ඒකයි. ඔය බෝලින් ප්‍රැක්ටිස් කරලා බලන්න ඕගොල්ලෝ මේ සිස්ටම් මේ විදිහට වෙනවද කියලා ඉල්ලලා. මේ මෙතනත් එහෙමයි මේ. මෙතන බලන්න ලස්සනට. වන්ඩර්ෆුල් ලස්සනට ගිහිල්ලා තියෙනවා මේ එන්ට්‍රි එක. sorry. මෙතන මේ එන්ට්‍රි එක ලස්සනට ගිහිල්ලා තියෙනවා. ප්‍රශ්න නැතුව එකට පහක් ගිහලා දිනන්න. මම අර කලින් කිව්වා වගේ එකට දෙකක් වගේ ගියන් පස්සේ SL එක එන්ට්‍රීට ගන්න. අරගෙන තව එන්ට්‍රීස් තියෙනවා නම් ඒව හෝල් කරගන්න. එහෙමයි. ඒ වගේම අපි බලමු මේ BTC USD මාකට් එකේ මම පෙන්නන උදාහරණ. BTC මාකට් එකේ බලමු. ඉතින් මම තව දෙයක් කියන්න තියෙනවා. ඒ වගේම මේ ලෝන් ටයිම් ට්‍රේඩර්ස්ට වගේම
ස්කල්ප් කරන ට්‍රේඩර්ස්ලට දෙගොල්ලොන්ට මේක මේ එන්ටිස් ගන්න පුළුවන්. දැන් මම මේ ලෝන් ටර්ම් සමහර මේ 1 hour එකේ එන්ටිස් වගේක් පෙන්නන්නම් ඕගොල්ලන්ට. ඉතින් ක්‍රොස් වෙලා දින මම පළවෙනි ස්ට්‍රැටජි එක කියා දුන්නා. ක්‍රොස් වෙලා ඉවිල්ලා නික්ලයින් දෙකම ක්‍රොස් වෙලා ඉවිල්ලා මෙතන බයි ඉන්ඩිකේට් කරලා බයි වෙලා තිනවා. නැවතත් ඇවිල්ලා ආයි බයි ඉන්ඩිකේට් කරලා තිනවා. පළවෙනි නික්ලයින් එක ටච් කරලා බයි වෙලා තිනවා. නැවතත් ආයි බයි සිග්නල් පෙන්නලා තිනවා. මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරලා බයි වෙලා තිනවා. දැන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. දැන් මේ මෙතන ඉඳන් පෙන්නුත් එහෙම මේ දෙවෙනි නික්ලයින් එක ටච් කරාන් පස්සේ පළවෙනි නික්ලයින් එකටත් එක්ක පල්ලෙන් SL එක තියා ගන්නවා. එකට හයක් කලින් ගියා දුන්නා වගේ එකට දෙකක් ගියන් පස්සේ රිස්ක් එක මැනේජ් කරගෙන එන්ට්‍රි හෝල් කරන්න. දැන් මේ මෙතනත් එහෙම මෙතනත් මේ සෙල් එක ඉන්ඩිකේට් කරලා මේ නික්ලයින් දෙකම ක්‍රොස් වෙලා සෙල්ලා තිනවා. ඊට මෙතනින් ආයි නැවතත් ක්‍රොස් වෙලා දෙකම මෙතන එක දිගට මාකට් එක බයි වෙලා තියෙනවා. බයි වෙලා නැවතත් මෙතන පළවෙනි නික්ලයින් එක ටච් කරලා බයි පෙන්නලා බයි වෙලා තියෙනවා. මේ මෙතනත් ක්‍රොස් වෙලා තියෙනවා. හැබැයි මෙතන සිග්නල් පෙන්නන්නේ නැහැ. අර මම කලින් කියලා දුන්නා වගේ මේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලන්න. එතකොට මේක චෙක් කරගන්න පුළුවන්. සිග්නල් එක චෙක් කරගන්න පුළුවන්. ඉතින් මෙතනත් එහෙමයි. මේ මෙතන බලා ගන්න පුළුවන්. මෙතනත් එහෙමයි. මේ දෙපාරක් ටච් කරලා තියෙන නික්ලයින් එක. හැබැයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා නැහැ. මම අර කලින් කිව්වා වගේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකට යන්න. මම සාමාන්‍යයෙන් 5 මිනිත් යනවා. 5 මිනිත් ගිහිල්ලා බලමු. සිග්නල් පොඩ්ඩක් කවුල් චුට්ටක් ලෝඩ් වෙන්නලා යනවා. හරි. ඊට පස්සේ මෙතන අර 1 hour එකේ පෙන්නපු මේ දෙපොළම එතන ඉන්ඩිකේට් කරලා තිබෙනා සෙල් එක. එතන මේ මෙතන ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ගියන් පස්සේ බලා ගන්න පුළුවන්. ඒකයි අර වගේ නික්ලයින් එක ලෝ මේ හයර් ටයිම් ෆ්‍රේම් පෙන්නනවා. ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට අඩු ටයිම් ෆ්‍රේම් වලට ඇවිල්ලා සිග්නල් එක චෙක් කරගෙන එන්ට්‍රි එකක් ගන්න. මම දැන් 5 මිනිත් ඉන්නේ. දැන් ක්‍රොස් වෙලා සෙල් පෙන්නලා සෙල්ලා තියෙනවා. දෙවෙනි නික්ලයින් එක ටච් කරලා ඉල්ල. මම කලින් ගියා දුන්නා වගේ එන්ට්‍රි එකක් ගන්න. රයිට්. මෙතනත් එහෙමයි. බලා ගන්න පුළුවන් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා බයි වෙලා තියෙනවා. එතනත් එහෙමයි දෙවෙනි නික්ලයින් එක ළඟටම ඇවිල්ලා බයි ඉන්ඩිකේට් කරලා බයි වෙලා තියෙනවා. මේ වගේ තැන්වල විතර බලා ගන්න පුළුවන් මේ. මෙතන ටච් කරලා දෙල්ලා තියෙනවා. මේ ඉන්නේ BTC මේ ක්ලිප් වලටත් මේක වැඩ කරනවා. මේ පින්නන්න දැන් මෙතන ක්‍රොස් වෙලා පළවෙනි නික්ලයින් එක ටච් කරලා සෙල් ඉන්ඩිකේට් කරලා සෙල්ලා තියෙනවා. නැවතත් ආයෙ ඇවිල්ලා දෙවෙනි නික්ලයින් එක ළඟටම ඇවිල්ලා සෙල් ඉන්ඩිකේට් කරලා සෙල්ලා තියෙනවා. ඒ වගේම කවුන්ට් කරගන්න පුළුවන් මම පෙන්නන්න මම මේ දැන් මේක සෙල් වෙනවා සෙල් වෙන අතරතුර බයි සිග්නල් පෙන්නලා කවුන්ට් කරගන්න පුළුවන්. කවුන්ට් කරනවා 5 මිනිත් වගේ වලට 5 මිනිත්වත් අඩු මෙන්න ඊට වඩා අඩු ටයිම් වලට යන්න එපා. 5 මිනිත්වත් ඇවිල්ලා සිග්නල් එක චෙක් කරන කවුන්ට් කරන්න. ඒක රිස්ක් ඉතින් පොඩ්ඩක් එක බෑක් ටෙස්ට් කරලා බලන්න මුලින්ම. නේ නැත් බයි පෙන්නලා තියෙනවා. මෙතනත් මේ ක්‍රොස් වෙලා ඉවිල්ලා සෙල් ඉන්ඩිකේට් කරලා සෙල් වෙලා මේ මෙතන බයි දෙප මම කලින් කියා දුන්නේ බයි දෙපාරක් පෙන්නලා තියෙන සපෝට් එකක් කරලා ආයි බයි වෙලා මෙතන සෙල්
සෙල් ඉන්ඩිකේට් කරලා තියෙනවා මේ දෙවෙනි නික්ලයින් එක ආයි පාරක් නැවතත් ටච් කරලා මෙතන ටච් කරලා තියෙනවා මෙතන ටච් කරලා ආයි සෙල්ලා තියෙනවා සෙල්ලා තියෙන හෙඩ් ලස්සෙන්ට එතන දෙවෙනි නික්ලයින් එක ටච් කරලා මේ සෙල් දෙපාරක් පෙන්නලා මෙතනයි මෙතනයි එන්න බලන්න ට්‍රෙන්ඩ් එක ලස්සනට බයි මූව්මන්ට් එක ගිහින් තියෙන හැටි බලා ගන්න. එතනින් කැපිලා මෙතන ඉන්ඩිකේටර් එක පෙන්නන්නේ නැහැ මේ බයි ඉන්ඩිකේට් කරලා නැහැ මම කලින් කිව්වා වගේ මම කලින් උතුයට පෙන්නුවේ 1 මීටර් 30 මීටර් වගේ ගිහලා බලන්න මෙතන බයි පෙන්නලා දී ෂුවර් එකටම. ඔය නික් ලයින් එක පද්ධතිය මෙතනින් පොඩ් දෙකම ක්ලෝස් කරලා ආයෙ මේ මෙතන ආයෙ මෙතන සිග්නල් එක පෙන්නලා තියෙනවා ටච් කරලා නික් ලයින් එක පළවෙනි නික් ලයින් එක හෝ දෙවෙනි නික් ලයින් එක ටච් කරලා මේ සිග්නල් පෙන්නලා තියෙනවා. මෙතන සිග්නල් එකත් ඔය ටයිම් ෆ්‍රේම් එකට ගිහලා බලන්න. මම කලින් කියලා දුන්නා වගේ. ගිහලා බලන්න ඉතින් මම ඕනනම් මේ තුනත් එහෙම ටච් කරලා තියෙනවා දෙවෙනි නික් ලයින් එකයි පළවෙනි නික් ලයින් එක දෙකම ටච් කරලා සෙල් පින්න ගෙන තවත් කන්ෆර්මේෂන් එකක් ඒක දෙකම ටච් කරලා තියෙන කියන්නේ තවත් ඇකුරේට් එක වැඩි මෙතනත් එහෙමයි මේ කැප්ලා තියෙන කොස්සලා තියෙනවා අඩු ටයිම් ෆ්‍රේම් එකට යන ටයිම් ෆ්‍රේම් එකට ගිහලා මම කලින් පෙන්නුවා වගේ ඒවා ගිහලාට පොඩ්ඩක් චෙක් කරලා බලන්න නික් ලයින් දෙකේ මොන නික් ලයින් එක හරි ටච් කරලා තිබ්බොත් අනිවාර්යෙන් සිග්නල් එක පෙන්නන්න නැත්තම් ලොකු ටයිම් ෆ්‍රේම් 1 මිනිත්තුවක් ඉන්න 1 මිනිත්තුවක් ගිහලා බලන්න සිග්නල් එක පෙන්නනවද කියලා මේකත් එක්කම තමයි මම තව මාකට් එක ඔයගොල්ලන්ට පෙන්නන්නම් දකින්න ටෙන්ඩ් එක ලස්සනට ඉහිල් තියෙන හැටි බලා ගන්න මේ ටෙන්ඩ් එක ලස්සනට ඉහිල් තියෙන හැටි මේ මෙතන ඉඳන් බලන්න පුළුවන් මේ ට්‍රේන් මෙතන කැප් ක්‍රොස් වෙලා දෙවෙනි නික් ලයින් ටච් වෙන්න ඇවිල්ලා බයි ඉන්ඩිකේට් කරලා බයි වෙලා තියෙනවා මේ ලාගන්න පුළුවන් මෙතන ක්‍රොස් වෙලා තියෙනවා අපි යම් මිනිට් එකට ගිහිල්ලා මෙන්න බලා ගන්න මම 1 මිනිට් එකට ආවා මේ ක්‍රිප්ටෝ මාකට් එකක් මෙතන බලා ගන්න පුළුවන් මේ ක්‍රොස් වෙලා ඇවිල්ලා පළවෙනි නික් ලයින් එක ටච් කරලා බයි වෙලා තියෙනවා ඕනම මාකට් එකකට වැඩ කරන ඕනම මාකට් එකකට දාලා බලන්න ගතුණා කියලා තියෙනවා ඕනම මාකට් එකකට දාලා බලන්න මෙතනත් අද්දලා ගිහලා තියෙනවා මේ මෙතනත් එහෙම මේ මෙතන ටච් කරලා බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා ගිහින් තියෙනවා මේ මෙතන දෙවෙනි නික් ලයින් එක මම කොයි දෙවෙනි ස්ට්‍රැටජි එක ඒක ටච් කරලා ගිහිලා තියෙනවා ඊට පස්සේ මෙතන දෙවෙනි නික් ලයින් ටච් කරලා ආයෙ තියෙනවා මේ ට්‍රෙන්ඩ් එක නික් ලයින් එක දීගේ ලස්සනට ගිහිල්ලා මම එක කිව්වා කලින්ුත් කිව්වේ මේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට ට්‍රේඩින් ගැන මේ නොලෙජ් එකක් දන්නේ නැති කෙනෙක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අප් ට්‍රෙන්ඩ් එකක් සයිඩ් වේ මාකට් එකක් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ ඉන්ඩිකේට් නික් ලයින් වලින් මේ නික් ලයින් එකයි මේ සිග්නල් එකයි ක්‍රියේට් කරගෙන එන්ට්‍රීස් ගන්න පුළුවන් මාකට් එක ඕනම මාකට් එක රයිට් මේ මෙතනත් එහෙමයි බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ සයිඩ් වේ දුවන වෙලාවට මම එක දෙයක් කියලා දෙන්නම් මේ සයිඩ් වේ දුවන වෙලාවට ඕනම මාකට් එකක එහෙමයි මෙහෙම එකලග මෙහෙම බයි පෙන්නනවා නම් ඇකුරේට් එක වැඩි සාමාන්‍යයෙන් මේකදී මම 5 මිනිත් වලට වගේ ගිහිල්ලා බලන්න දැන් මේ වගේ එකලග එක මට්ටමේ මෙහෙම බයි පෙන්නනවා නම් සෙල් පෙන්නනවා මෙහෙම එක දිගට ඒ තැන් වල මේ රෙසිස්ටන්ස් ලෙවල් හදලා සෙල් වෙනවා බයි සපෝට් ලෙවල් හදලා බයි වෙනවා බලා ගන්න පුළුවන් මේ සයිඩ් එකේ ටයිම් එකක් මේ ඊට පස්සේ අයි බයි කැපිලා මේ දෙවෙනි නික් ලයින් එක ටච් කරලා බයි වෙලා තියෙනවා මෙතන උදාහරණයක් ඕන තරම් පෙන්නන්න තියෙනවා එහෙම ගන්නකොත් එimhe ගොඩාක් වීඩියෝ එක දික් වෙනවා ඉතින් ඒකින්ද පොඩ්ඩක් ස්කල්ප් එන්ඩිස් ගන්න පුළුවන්
ලෝන් ටයිම් ට්‍රේඩ් කරන්නත් පුළුවන්. ඒකින්ද චුට්ටක් බලන්න බෑක් ප්‍රැක්ටිස් කරලා මුලින්ම එකපාරට ඉල්ල දාන්න එපා. බෑක් ටෙස්ට් කරලා මුලින්ම සතියක් විතර ඩෙමෝ වල ප්‍රැක්ටිස් කරලා මේ ප්‍රැක්ටිස් කරලා බලන්න බල්ලිවිල්ලා මේ රියල් මාකට් වලට එන්න. රයිට්. මේ දැන් දෙවෙනි නික්ලන් ටච් කරලා සෙල්ලා තිනවා. මාකට් එක ලස්සනට ගිහිල්ලා තියෙන හැටි. ඒ දිගී දුවල තියෙන හැටි බලන්න ලස්සන නික්ලයින් එක දිගේ. ඒකයි මම කියන්නේ. මෙතනත් එහෙම. දැන් මේ අනිත් නික්ලයින් දෙකේ දුවල තියෙනවා. ඒකයි. මම ගෝල් මාකට් එකේ සයිඩ් වේ ගිය තැනක් පෙන්නලා පොඩ්ඩක් ඊට ඉවර කරන්න. මෙන්න මෙතන බලන්න මේ බයි පෙන්නලා නැවතත් බයි පෙන්නලා බයි වෙලා තියෙනවා. ස්කල්ප් කරනකොට පොඩි එන්ටිස් ටිකක් ගන්න පුළුවන් ඉතින් මේ සපෝට් එකක් කරලා ඉවිල්ලා තුන් පාරක් එහෙම බයි සේල් පෙන්නනවා පොඩ්ඩක් බලන්න එහෙම පෙන්නනවා සාමාන්‍ය මාකට් එක ඒ පැත්තට ගමන් කරනවා. පොඩි ගාණක් හරි ගමන් කරනවා. ඒකින්ද ඒ වගේ වෙලාවට බලන්න මේ මෙතනත් එහෙමයි. මෙතන සෙල් පෙන්නලා මේ එක්ස්ටෙන්ඩ් ලෙවල් එකක් කරලා මේ ගිහිල්ලා තියෙනවා. මෙතනත් එහෙමයි මේ සපෝට් ලෙවල් එකක් කරලා මෙතන බයි පෙන්නපු එක මෙතන ආයි පාරක් බයි පෙන්නලා ඉතින් ඒ වගේ දැන් පොඩ්ඩක් බලන්න එහෙනම් හරිද? මුලින්ම බෑක් ටෙස්ට් කරන්න මං කියා දුන්නේ ස්ට්‍රැටජි දෙකයි මේකත් එක 3යි මේ ස්ට්‍රැටජි තුනම බෑක් ටෙස්ට් කරන්න මුලින්ම ඩෙමෝ වල ප්‍රැක්ටිස් කරන්න සතියක් විතර ප්‍රැක්ටිස් කරලා ඊළඟ මාකට් වලට එන්න. එනදී සුබ දවසක් ඔයගොල්ලන්ට.